හොඳයි සියලු දෙනාටම සුබ දවසක්. අද ඔයගොල්ලන්ට අරන් එනවා ලස්සන සාරියක් හදන වීඩියෝ එකක් එක්කම මේ ස්ක්‍රීන් ප්‍රින්ටින් වල මුද්‍රණය කරන වෙලාවල් වලදී ඇති වෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. බොහෝ අය මේ print කරන ගමන් ඒ වෙච්ච ගැටලු ගොඩාක් මට කිව්වා. ඉතින් ඒ කියපු දේවල් වලට උත්තරයක් අද මේ වීඩියෝ එකකින් අරන් එනවා. මේ වීඩියෝ එකේ ඒත් එක්කම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ස්ක්‍රීන් ප්‍රින්ටින් සම්බන්ධව පන්තියක් කරන්න. ඒ කියන්නේ පාඨමාලාවක් කරන්න. මේ පාඨමාලාව සම්බන්ධවත් මේ වීඩියෝ එකේ අවසානයේදී අපි කියනවා. ඒ නිසා කරුණු කිහිපයක් අද මේ වීඩියෝ එකේදී අපි අරන් එනවා. ඒක නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලා හිටිනවා. මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් ප්‍රින්ටින් කරන අයට, සාරි ප්‍රින්ටින් තවත් මේ මුද්‍රණ කටයුතු කරන අයට ගොඩාක්ම වැදගත් වෙන කාරණා කිහිපයක් මේකේ තියෙනවා. ඒක නිසා බලාගෙන ඉන්න මේ වීඩියෝ එකත් එක්ක කොහොමද අපි මේ මුද්‍රණ කටයුත්තක් කරනකොට ගොඩක් එක වෙලාවේ print කීපයක් යද්දී කොහොමද මේ මුද්‍රණය කරගන්නේ කියලා. ගොඩක් අය තිබුණ ගැටලුවක් ඒක. එකක් කරනවා, දෙකක් කරනවා, තුන්වෙනි එක කරනකොට ස්ක්‍රීන් එකෙන් තින්ත බහින්නේ නැහැ වගේ ප්‍රශ්න ගොඩක් එහෙම ඇවිල්ලා තිබුණා. එහෙම සිද්ධ වෙන්නේ මේ ආධුනික අයගේ අතින් තමයි ගොඩක්ම වෙන්නේ. ඒ මුද්‍රණ ක්‍රියාවලිය හරියටම අඳුරගන්නේ නැති එක. ඒ කියන්නේ කොහොමද මුද්‍රණයක් කරන්නේ කියන එක සම්බන්ධව තියෙන ගැටලු කිහිපයක් තියෙනවා. ඒවට යම් මේ ගොඩ වෙදකම් වගේ පොඩි විසඳුම් ටිකක් තියෙනවා. ඒ විසඳුම් ටික හරියටම දැනගන්න පුළුවන්. ඔයාගේ ස්ක්‍රීන් එක බ්ලොක් වෙනවද? ඒ ස්ක්‍රීන් එකට කරන්න ඕනේ මොනවද? ඒ වෙලාවට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා මේ වීඩියෝ එකෙන් කියනවා. ඒ නිසා මේක ස්කිප් නොකර ඉවර වෙනකල් බලන්න. මේ අපි දැන් යමු වීඩියෝ එකට. මේ අද ඔයගොල්ලන්ට මම ගෙනල්ලා තියෙනවා. අද ගෙනල්ලා තියෙනවා ලස්සන සාරියකට අවශ්‍ය වෙන බ්ලොක් එකක්. මේක මේ මොනර පිලක්. මේක මම දෙකක් තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ යද්දී තේරෙයි මේ අය දෙකක් කියලා. මේක දෙකකට නෙමෙයි එකම ස්ක්‍රීන් එකකට උනත් ගන්න පුළුවන්. නමුත් මට විවිධ වැඩ කීපයක් ඕන නිසා මම මේක මේ ස්ක්‍රීන් දෙකකට ගත්තා. මුලින්ම කියන්න ඕන මේකේ මේ මුද්‍රණයට කලින් මෙන්න මේ පෙන්වන විදිහට මේසයට හරියටම රෙද්ද ඇදලා ක්ලිප් කරලා තියාගන්න ඕන. ඒකට හේතුව තමයි මේ මුද්‍රණේ යද්දී කීපයක් යනකොට සාරියක වගේ එක කීපයක් යනකොට මේ රෙද්ද ඉස්සිලා උඩට එනවා. මේ ස්ක්‍රීන් එකත් එක්ක ඇලිලා උඩට එනවා. අන්න එහෙම වුණාම ඔයාලට තේරෙනවා ඇති මේ මුද්‍රණය හරීම මේ අපි බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සමහරක් වෙලට එක පිට වැටුනොත් වෙන තැනක මේ මුද්‍රණය අපහු ඇලිලා ඒක අපි ගන්න දේ විකෘති වෙනවා. ඉතින් මේක අපේ වැඩේට ගොඩක් බාධාවක්. ඒක නිසා මූලිකව පෙර සූදානමක් විදිහට මේ රෙද්ද හොඳට අලව ගන්න ඕන. මේකට එකක් තියෙනවා මේ සාරි වලදී නම් මේ ඔය ටේබල් ග්ලූ කියලා එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න බෑ. ඒක අමාරුයි. මොකද මුළු මේසෙම ටේබල් ග්ලූ ගාලා මේසෙන් නේද. හැබැයි දිගටම මේසේ සාරි සඳහා පමණක් නම් පාවිච්චි කරන්නේ. අන්න ඒක මේ මේසේ සම්පූර්ණ ටේබල් ග්ලූ ගාලා ඒක පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. ඒක ඔයාලට දීර්ඝ කාලිනව වැදගත් වෙනවා. හැබැයි අපි දන්නවා දැන් අපි මේ වැඩ කරන එකේ එකක් නෙමෙයි කීපයක්ම මේ මේසේ පාවිච්චි කරනවානේ. තමන්ගේ පෞද්ගලිකවලටත් පාවිච්චි කරන්න වෙනවා. මේ දේවල් වලටත් පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා ඉස්සර වෙලා තමන් කැමති ක්‍රමයකට ඒ කියන්නේ මොනවා හරි ක්ලිප් එකක හරි එහෙම නැත්නම් ෆැනල් ෆින් එකකින් හරි කොහොම හරි මේසෙට මේ රෙද්ද හොඳට තදට අල්ලලා තියාගන්න එක තමයි ක්ලිප් කරලා තියාගන්න එක තමයි කරන්න ඕන. ගැලවෙන්නේ නැතුව. ඒක පළවෙනිම උපදේශය. මේවා මම කියන්න සිද්ධ වුණේ මේක මට මීට කලින් කියන්න තිබුණා කියලා හිතෙනවා. මොකද මේ වගේ දේවල් වලින් අඩුපාඩු ගොඩක් මේ වෙනකොට කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ප්‍රායෝගිකව සමහරක් වෙලාවට අත්දැකීමෙන් ගන්න ඕන ඒවාක් තියෙනවා. නමුත් මම හිතනවා මේක මම කියන එක තමයි වඩා වැදගත්. ඊළඟ දේ තමයි මේ එහෙම මේසේ හදාගත්තට පස්සේ
මුද්‍රණයකට කලින් අපි මේ හදාගත්ත ස්ක්‍රීන් වල සමහරක් වෙලාවට මේ අයින් වලින් හරි කොහේ හරි තැනක පැච් එකක් මොකක් හරි සිදුරක් තියෙන්න පුළුවන්. අපිට අනවශ්‍ය සිදුරක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා නම් මේක මෙහෙමයි මේ තැන් වල තමයි අපි මේ print එක ගන්න ඕනේ මේ ටික තමයි. කියලා ඕ මේ ස්ක්‍රීන් එකේ තව අපි වෙන මොකක් හරි બ્લોක් එකක් දාන්න හිටියා නම් ස්කූජි එකෙන් මේක අදිනකොට ඒකත් අපේ මේ print එකට එනවා නම් ඒක වැරද්දක් නේ විකෘතියක් නේ. ආන් ඒ වෙලාවට ඒක වහ ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකට මම පාවිච්චි කරනවා මෙන්න මේ ටේප් එක. මේ පැකින් ටේප් කියලා කියන්නේ මෙන්න මේක. මේ ටේප් ගන්න දිනවා පොත් කඩවල වල ගැටලුවක් නැහැ. මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මෙන්න මේ ටේප් එකෙන් මේකේ මේ ඒ තැන් සිදුරු තැන් වහ ගන්න ඕන. දැන් මගේ මේ ස්ක්‍රීන් එකේ එහෙම ලොකු සිදුරු තැනක් නැහැ. හැබැයි මේ ඔයගොල්ලන්ට පේනවාද මේ උඩින් මෙන්න මේ උඩ පැත්තෙන් තියෙනවා පොඩි සිදුරක්. එතකොට මේක වහ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දැක ගන්න ඕනේ මේ වහන්නේ මොකද්ද මේ ක්‍රමය කියලා. මේ මොකද්ද මේ කොයි පැත්තෙන්ද වහන්නේ කියන එක වඩාත්ම වැදගත්. කොයි විදිහට තිබ්බත් කොයි තැනක තිබ්බත් මේ ස්ක්‍රීන් එකේ මේක වහ ගන්න ඕනේ මේ ඇතුල් පැත්තේ. හොඳට මතක තියාගන්න. මේ එළිය පැත්තෙන් වහන්නේ නැහැ. මොකද මේ ටේප් එක නිසා මේ අපි මේ හදාගත්ත බ්ලොක් එකට හානි වෙන්න පුළුවන්. හෝ මෙතෙන්ට තින්ත ගියාම දැන් අපි හිතමුකෝ මේ අපි වැහුවේ මේ අපිට මොකක් හරි වෙනස් වැඩකට අත්‍යවශ්‍ය බ්ලොක් එකක් කියලා. මේ තැනක මේ අයිනක තිබ්බා කියලා. ආන් ඒක වැහුවට පස්සේ අපි මෙහෙන් print කරද්දී මෙතෙන්ට යනවා RBW හරි RBC හරි. අපි නොදැනුවත්ව මෙතෙන්ට තින්ත චුට්ටක් ගිහිල්ලා අපි ඒක print කරද්දී ඒකට සම්බන්ධ නොවි print අනිත් මේ අපිට අවශ්‍ය කෑල්ල විතර print කර යනවා. අතෙන්ට ගිය තින්ත ටික වේලිලා මේ තියෙන අපේ බ්ලොක් එක බ්ලොක් වෙලාම යන්න පුළුවන්. අන්න ඒක නිසා ඒක ආපහු වැඩකට ගන්න බැරි වෙන මට්ටමකටම ගන්න පුළුවන්. නමුත් මේ පැත්තෙන් වහගත්තොත් අපිට මේ ටේප් කෑල්ල පස්සේ වැඩේ ඉවරලා අයින් කරගන්න පුළුවන්. ඔන්න ඔය දේ අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද මගෙන් ස්ක්‍රීන් අරන් ගියායේ ඉන්න ගොඩක් අයට මම කුරියර් කරලා යවුවා. ඕ පිරිසක් ගත්තා මේ වෙනකොට මට වෙන වැඩක් කරන්න ඉඩකඩක් තිබෙත් නැහැ, වෙලාවක් තිබෙත් නැහැ. ගොඩක් අයගේ ස්ක්‍රීන් මයි හදන්න සිද්ධ වුණේ. තාමත් මේ ඉතුරු වෙච්ච ලොට් එකකුත් තියෙනවා. දැන් මේක හෙට යවනවා. ඉතින් මම කියන්නේ මේ දේවල් කරනකොට මෙන්න මේ පුංචි පුංචි දේවල් තමයි. මේ පුංචි පුංචි දේවල් වුණාට ඒක වඩාත් වැදගත් වෙනවා වැඩ කටයුතු කරගෙන යද්දී. ඉතින් මේ වෙලාවේ මෙන්න මේ කියපු කාරණේ හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් මේ වගේ දේවල් වලින් පොඩි අනතුරු කරගත්ත අය ඉන්නවා. ඉතින් ඒ ගත්ත ස්ක්‍රීන් එක අපරාධ ඊට පස්සේ ඉතින් මේ ඔන්න එකක් දැන් ඔය කියපු දේ මේ මතක තියාගන්න, හොඳින් මතක තියාගන්න. මේ දැන් අපි මේ ගත්ත ස්ක්‍රීන් එකෙන් print එකට යමු. ඊළඟ දේ තමයි අපි මේකට දැන් මම පාවිච්චි කරන්නේ RBW කියන එක. හරි? RBC කියලා තියෙනවා. ওই දෙකේ වෙනස ගොඩක් අය අහලා තිබ්බා. RBW කියන්නේ රබර් වයිට් කියන එක. ඒ කියන්නේ සුදුයි මේක. අඳුරු තේ රෙදිවල අඳුරු පාටින් තියෙන වෙලාවවල හෝ ලා පාට උනත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපිට print කරන්න ඕනේ සුදු පාට නම් අපිට හෝ කහ පාට ඒ light colors නම් print කරන්න ඕන. ඒ වගේ වෙලාවට අපි ගන්න මේ RBW කියන එක. RBC කියන්නේ clear. දැන් ඔයගොල්ලෝ දන්නවා fabric paint පාට කරනකොට අඳුරු පාට රෙද්දක හෝ කළු පාට රෙද්දක අපි හිතමුකෝ. ඒකට fabric paint පාට කරොත් ඒ පාට එන්නේ නැහැ. ඒක ගොඩක් වෙලාවට 3-4 වතාවක් 4-5 වතාවක් ගන්නකොට තමයි පාට මතුවෙලා එන්නේ. ඉතින් මේක මේ නිසා අපි පාවිච්චි කරනවා මේ RBW කියන එක. ඒක තමයි මුලින් ගහලා තියෙන්නේ මේ ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ තමයි මේ දැන් fabric paint වල නම් කරන්නේ සුදු පාටින් ඉස්සර වෙලා ඇඳලා තමයි ඒ වගේ වෙලාවක පස්සේ ඒ උඩ තමට අවශ්‍ය පාට දාන්නේ. ආන් ඒක තමයි මේ RBW වලින් කරන්නේ. හැබැයි RBC කියන්නේ clear. එතකොට අපි හිතමු මේ ලා පාට රෙද්දක. ඒ කියන්නේ සුදු පාට, කහ පාට, ක්‍රීම් පාට, ලා නිල් පාට වගේ රෙදි වල print කරනකොට සුදු වෙන්නේ අපි මේ RBW එක පාවිච්චි කරේ. සුදු අවශ්‍ය නැහැ නේ අපිට හිතමු අපි කළු පාටින් print කරන්න ඕනි කියලා. ආන් එහෙම වෙච්ච වෙලාවට සුදු එකට කළු දාන්න වෙන්නේ අලු පාට වෙන එක. ඒ නිසා RBW මේකට ගැලපෙන්නේ නැහැ. ඒ වෙලාවට කරන්නේ අර RBC කියන එක clear කියන එකට අනිවාර්යෙන් ඩයි මොනවා හරි අපිට ඕන පාට දාන්න ඕන. ඒ ඩයි එක දාලා හදාගත්ත එක තමයි
RBC කියන්නේ එතකොට ඒක තමයි අපි print කරන්නේ. මතක තියාගන්න මේ හැම එකකටම fixer පොඩ්ඩක් දාන්න ඕනේ. බොහොම සුළු ප්‍රමාණයක් fixer දාන්න ඕනේ. 100ට 5ත් 100ට 2ත් අතර ප්‍රමාණයක් කියලා තියෙනවා. ඒතර ග්‍රෑම් 100ක් ගත්තොත් ග්‍රෑම් 2ක් ග්‍රෑම් 5ක් වගේ. ඒක අර ඩ්‍රොප් එකේ මැනලා දැම්මත් කමක් නැහැ. අද ළමයින්ට බෙහෙත් දෙන මේ ඩ්‍රොප් తీරවනේ අපි මේ බෙහෙත් එක් මැනලා ගන්න. ආන් ඒ වගේ ඩ්‍රොප් එකක් මේකට පාවිච්චි කරාට ගැටලුවක් නැහැ. මම මේකට කියන්නේ මේ මොකද අපි චුට්ටනේ පාවිච්චි කරන්නේ. මේ දැන් මහා පරිමාණයෙන් කරන කෙනෙකුට නම් RBW කිලෝ එකකට ඕන ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. ග්‍රෑම් මෙච්චරයි කියලා හරි. ඒක අතේ හුරුවට ඒගොල්ලෝ දන්නවා. හැබැයි මේ අපිට ගැටලුවක් තියෙනවා. අපිට එහෙම මෙන්න මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මෙන්න මේ ෆික්සර් පාවිච්චිය වැඩි කරගන්නත් එපා. හරියට කරන්න ඕන. මොකද ෆික්සර් එකෙන් තමයි රෙද්දට මේ තින් දෙක අල්ලලා හිටින්නේ. ගැලවෙන්නේ නැතුව මේ අල්ලලා හිටින්නේ මෙන්න මේක නිසා. ඒක මතක තියාගන්න අනිවාර්යෙන් ඒක කරන්න ඕන. ඉතින් ඔන්න ඔය උපදේශ ටික මම දෙන්න තමයි අද මේ දවසේ මේ වීඩියෝ එක කරන්න හිතුවේ. දැන් අපි මේ print එකක් කරනවා කියවනේ. දැන් මේ print එකක් අහලා බලමු කොහොමද කියලා. මම දැන් මේ print එක කරන්න ලෑස්ති වෙන්නේ. මේ අර කියපු විදිහට RBW එකට fixer දාලා නිල් පාට ඩයි දාලා හදාගත්ත මිශ්‍රණය. දැන් මෙන්න මේකෙන් තමයි මේ ස්ක්‍රීන් එකට මම print කරන්න යන්නේ. ඉතින් හොඳින් බලා ගන්න මේ එකින් එකට මම පොඩි මේ මෙතන මේ පොඩි මාර්ක් එකක් තියලා තියෙනවා. හැබැයි මේක මම print කරන්නේ එක දිගටම මේ එකක් හැර එකක් මෙතන ඉඩක් මම ඉතුරු කරනවා. ඒ ඉතුරු කරන්නේ ඇයිද කිව්වොත් මේ අනිත් ස්ක්‍රීන් එකෙන් අනිත් පැත්තට තමයි මේ මොනර පිට තියෙන්නේ. අන්න ඒක තමයි මම මේකට print කරන්නේ. මම දැන් මම print එක පටන් ගත්තා. හරි. මේක වැඩි වෙලා මෙහෙම ස්ක්‍රීන් එකේ තියන්න බෑ. මේක ඉක්මනට print එක යන්න ඕන. මේක පොඩ්ඩක් හරි මේ වුණොත් මේ ස්ක්‍රීන් එකේ වේ වෙනවා. මේකත් හරි. දැන් මේ print එක ඉවර වෙනවා. ඉවර වෙච්ච ගමන්ම සනිකව මේ වගේ තියෙන හැඩ බල ඉන්න බෑ. මේක දැන් හරියට වැදිලාද නැද්ද කියලා. ඉක්මනින්ම මේ ස්ක්‍රීන් එක සෝදන්න. මේ ස්ක්‍රීන් එක මම දැන් සෝදලා බෙරලා ගෙනාවා. ඉතින් මේ ස්ක්‍රූ එකත් ආපහු සෝදලා ගත්තා. දැන් අපි මේ ඊළඟට කරන්න යන්නේ මේ අනිත් ස්ක්‍රීන් එකෙන් මේ ඉතුරු හිඩසට අනිත් පැත්තට. මේ ගත්ත පැත්තට මෙහෙට තිබුණොත් මේක හරි ලස්සන වැලක් වගේ. මම මේ සාරි පොටකට තමයි මේ සාරි පොටට එන කොටසට තමයි මේ print එක කරන්නේ. ඉතින් ඒකට පොට දිගට යනවා. ඉතින් මෙන්න මේක අපි බලමු කොහොමද මේ ඊළඟ print එක යන්නේ කියලා. ඉතින් මේක අපි මේ ගහපු print එක හොඳට වේරෙනකල් ටික වෙලාවක් ඉඳ දෙන්න ඕන. එතකොට මේ වේරුණාට පස්සේ තමයි මේ ඉතුරු ස්ක්‍රීන් එකේ යන්න ඕන. ඉතින් මොකද දැන් අනිවාර්යයෙන්ම මේක වේරෙන්න ඕන. මොකද වේරුන්නේ නැතුව හදිසියට අපි ගොඩක් කැමති ඉක්මනින් කරන්න හදිසි වෙලා කරලා මේකේ පොඩ්ඩක් හරි මේ යට මේ ටිකේ ගෑවිලා මේ ඊළඟ එකට එතකොට මෙතන මේ තියෙන කොටස ආයෙ print වෙනවා. ඒ කියන්නේ මේ ඇරිච්ච කොටස ඒ තින්ත ටික අතන වදිනවා. එතකොට මේක විකෘතියක්. මේකේ අපි බලාපොරොත්තු වෙන ලස්සන නිර්මාණය එන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අපි මේකේ ඊළඟට යන්නේ මේ අනිත් ඉතුරු කොටස. ඉතින් මේක වේරණකල් පොඩි ඩක් දෙමු. අපි බලමු දැන් ඊළඟ අවස්ථාවට යන්න. මම මේක වේරණකල් ටික වෙලාවක් තියලා ඊළඟ print එක පටන් ගන්නවා. මොකද දැන් අපි පාවිච්චි කරපු මේ print එක වේරිලා තියෙනවා. අතේ ඇලවෙන්නේ නැහැ මේ, ගෑවෙන්නේ නැහැ. මේ print එක වේරිලා. ඉතින් මේ
මේ වේල් වුණාට පස්සේ දැන් අපි ඊළඟ print එකට යන්නේ. දැන් මේ අතරමැද දැන් මේකෙන් අනිත් print එක යනකොට ඔයාලට තේරෙනවා ඇති මේ මෙන්න මේ ස්ප්‍රේ එකක් ගෙනල්ලා තියෙනවා. මේ ඇයිද කියලා එහෙම හිතෙන්න පුළුවන් මේක මේ වැඩේදී අවශ්‍යයි. මොකද මේ ස්ක්‍රීන් එක දැන් print කරගෙන යද්දී වේලෙනවා. යම් දැන් මේ එක print එකක් කරන් ඊළඟ print එකට යද්දී සමහරක් වෙලාවට උෂ්ණ පළාත්වල දැන් අනුරාධපුර ඔය පොළොන්නරුව වගේ පළාත්වල ගත්තොත් උෂ්ණත්වය වැඩි. එතකොට මේක print කරනකොටම වේලිලා. ආන් ඒ වෙලාවට මෙන්න මේකේ මේ ස්ක්‍රීන් එකට මේවා water based tint. ඒ කියන්නේ වතුර වලින් කවලම් කරන tint. ඒ නිසා මේකට වතුර වැටෙනකන් ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි වතුර බොහොම පොඩ්ඩයි එකතු වෙනවා. ගොඩක් මෙහෙම ලං කරලා කරන්න බෑ. මෙන්න මෙහෙම දුරදී මෙන්න මෙහෙම පොඩි මේකක් විද්දන මෙතන පොඩ්ඩක් අර වාෂ්ප ගතියක් වගේ ඇවිල්ලා පොඩ්ඩක් වතුර එකතු වෙනවා. අන්න එහෙම වුණාන් පස්සේ මේ print එක වේරණ එක පොඩ්ඩක් නතර වෙනවා. මේක මත තියාගෙන මේක ගොඩ වෙනවා. පොඩි මේ තියෙන ප්‍රශ්නෙට පොඩි උත්තරයක්. මම දැන් ඉතුරු print එක පටන් ගන්නවා. හරි. දැන් මේ print එක ඉවරයි. මම ඉක්මනින් ගිහලා මේ ස්ක්‍රීන් එක හොදනවා. ඔයාලට දැන් බලන්න පුළුවන් මම හදාගත්ත සාරියේ මේ තියෙන යට කොටස මම මේක print කරන එක ඕගොල්ලන්ට පෙන්වුවේ නෑ. ඔන්න දැන් පොට සාරි පොටේ කොටස ඔන්න බලන්න මම print කරා. දැන් අපි මෙච්චර වෙලා බලාගෙන හිටිය කොටස් තමයි මේ. ගන්න හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ වාටත් කරගන්න පුළුවන්. මම ඇත්තටම මේ දේවල් මේ විදිහට කරලා පෙන්වන්නේ ඕගොල්ලෝ ගොඩාක් ආසාවෙන් මේවා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට අදහසක් එනවා ඇති දැන් මේවා මටත් කරා නම් කොච්චර හොඳයිද කියලා. ඉතින් මේ වෙනකොට එහෙම ගොඩාක් නිර්මාණ කරගන්න මගෙන් ගොඩක් ස්ක්‍රීන් ගත්ත අය ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ කියන්නේ මගෙන් මේ ස්ක්‍රීන් ගන්න ඕනේ නැහැ. ඔයාලට ගෙදර ඉඳලා මේ ස්ක්‍රීන් හදා ගන්න පුළුවන් ක්‍රමය මම කියලා දෙනවා. ඊළඟට අපි හදලා තියෙනවා මේ පුරුදු වෙන කෙනෙකුට ආධුනික කෙනෙකුට මේ වහන්න කට්ටලයක්. ඒකට ඇතුල් වෙනවා ඩයි ෆික්සර් වර්ග RBC RBW ග්‍රෑම් 250 ගානේ. ඊළඟට ඒක රාමුවක් තියෙනවා ස්කූජ් එකක් තියෙනවා සෙන්ටිමීටර් 10ක. ඉතින් මෙන්න මේ කට්ටලයටම රුපියල් 4000ක ප්‍රමාණයකට කට්ටලයක් හදලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටලේ මිලදීලා ගත්තාම ඒ ස්ක්‍රීන් මේ අපි කරන වැඩේට අදාළ සියලුම දේ මේකේ තියෙනවා. එතකොට මේ කට්ටලේ ගත්තාම ඔයාලට සාමාන්‍යයෙන් පුරුදු වෙන්න වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් මොනවා හරි සාරියක් හදන්න වෙන මුද්‍රණ කටයුත්තක් කරන්න පුළුවන්. ඒ සියලු දේවල් ටික තියෙනවා. ඒක කැමති අය ඉන්නවා නම් ඒක මිලදීලා ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ බඩු වර්ග මේ හැම එකක්ම තීන්ත වර්ග අපි ගාව තියෙනවා. ඒවත් ඔයාලට මිලදීලා ගන්න පුළුවන්. මම මේ ගැන තව විස්තර ටිකක් ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න. ඔන්ලයින් තව මේ දේවල් ගන්න පුළුවන් වෙන වෙබ්සයිට් එක ගැන මම ඔයගොල්ලන්ට තව ඉස්සරහදී කියනවා. ඉතින් මේක ගොඩක්ම ප්‍රායෝගික වැඩක්. ඔයගොල්ලෝ පටන් ගත්තොත් මේකෙන් වරදින්නේ නැහැ. ඇත්තටම ව්‍යාපාරයක් විදිහට ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මේ ව්‍යාපාරය බොහොම හොඳ ව්‍යාපාරයක්. මේකට ඉල්ලුමක් තියෙනවා දැනට. බොහෝ අයට මේ සම්බන්ධව වුමනාවක් තියෙනවා. ඉදිරියට තවත් මේ වගේ ලස්සන වීඩියෝ මම ඔයාලට අරන් එනවා. ඒක නිසා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා මේ වෙනකොට අපේ 4500කට එහා දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඇවිල්ලා තියෙනවා. අපිට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඔයගොල්ලෝගේ යාළුවන්ට හිතවතුන්ට මේ සම්බන්ධව මේ අපේ වීඩියෝ channel එක ගැන කියන්න.
මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපේ මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලොන්ට ලැබෙවි. ඉදිරියේදී තව ගොඩාක් වීඩියෝ තියෙනවා. මේ චිත්‍ර කලාව සම්බන්ධව ගොඩක් තව ශේෂ්ත්‍ර තියෙනවා. ඒ ශේෂ්ත්‍ර ගැන මම දන්න විදිහට මට හැකියාවක් තියෙන විදිහට ඔයගොල්ලොන්ට ලස්සන නිර්මාණ කරන්න පුළුවන් වෙන විදිහේ තාක්ෂණික හැකියාව මම කියලා දෙනවා. ඒ කියන්නේ තාක්ෂණය කොහොමද මේ විෂයන් වලට යෙදিলা තියෙන්නේ මේවා කරන්නේ කොහොමද කියලා. ඉතින් මට තියෙන දැනුමේ ප්‍රමාණය හැටියට මම ඕගොල්ලොන්ට මේ දේවල් කියා දෙනවා. ඉතින් ඉස්සරහා අපේ වීඩියෝ එකට අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕගොල්ලෝ මේ ඒක ගොඩක් ඕගොල්ලොන්ට ජීවිතේට වටිනාකමක් ගෙන දෙයි. ඉතින් ඒක මම මුදල් අය කරලා කරන්නේ. මොකද මේ කියලා දීපු ඒ වගේම වුණත් දෙයක් කෙනෙකුට කරගෙන යන්න පුළුවන්. මෙතනින් එහාට තියෙන දේවල් ගොඩක් සංකීර්ණ දේවල් ටිකක්. ඉතින් ඒක ඇත්තටම මේ මොම් පොඩි වෙලාවකින් කියලා දෙන්න බෑ. දැන් මේ වැඩේට උනත් අපි ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවා. ඒත් මේක නතර කරගන්න එපා. මේ හැම එකක්ම එකින් එකට සම්බන්ධයි. ඒ නිසා මගේ මේ පාඨමාලාවෙත් එහෙමයි. පාඨමාලාව කීපයක් විදිහට තමයි කෑලි කොටස් කීපයකට තමයි දාන්නේ. මුල ඉඳලා එකින් එකට සම්බන්ධ වෙගෙන යන විදිහට තමයි මම මේක කරන්නේ. ඒක නිසා මුල ඉඳලම ඒ තියෙන ඒවා පාඨමාලාව කරගෙන යන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ස්ක්‍රීන් ගෙදරදීම හදාගන්න. ඒක එකක් විතරයි. නමුත් මේ මුද්‍රණ ක්‍රියාවලියේදී ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේ ක්‍රමයට නෙවෙයි කොට්ට උරයක් print කරන්න ගියොත්, මේසරෙද්දක් print කරන්න ගියොත් මේ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. එතකොට තවත් බෑග් print කරන්න ගියොත් මේ බෑග් වලට ඕන විදිහේ ක්‍රමවේදයන් වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය මගෙන් එක දේවල් ගැන මේ මුද්‍රණය ගන්න පුළුවන් දේවල් ගැන අහලා තිබුණා. ඉතින් ඒක නිසා පාඨමාලාවේදී මීට වඩා ගොඩාක් දේවල් කතා කරනවා, ගොඩාක් දේවල් කියා දෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න. දැන් ඕගොල්ලෝ කරගෙන යන ව්‍යාපාරයක් මොකක් වුණත් මේ තියෙන ක්‍රමවේදයන් ඒකට යොදා ගන්න. එහෙම යොදාගෙන ඔගේ වාගේ ව්‍යාපාරي තවත් ලස්සන, තවත් නිර්මාණශීලී විදිහට තාම උසස් මට්ටමේ නිර්මාණ වලින් පුරවා ගන්න පුළුවන්. ඒ නිසා මම ඕගොල්ලෝගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ වීඩියෝ එකකින් අතර වෙනවා. තව ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.